ක්‍රිස්තුමන්තුල මප්‍රේමවන්ත සහෝදර සහෝදරියනි අද අපි ආගමන සමයේ තුන්වෙනි ඉරුදිනට ඇතුළු වෙනවා. ආගමන සමයේ ආගමන මල් කලබේ අපි දකිනවා ඉටිපන්දම් 4ක් තියෙනවා, මැද ඉටිපන්දමක් තියෙනවා සුදු. ඒ ජේසුස් වහන්සේ ප්‍රතිසංකේතවත් වෙනවා. ඒ වගේම මේ දම්පාට ඉටිපන්දම් 3කුයි රෝස පාට ඉටිපන්දම්. අද එතකොට ආගමන සමයේ තුන්වෙනි ඉරුදින හැටියට අපි රෝස පාට ඉටිපන්දම පත්තු කරනවා. එතකොට මේ රෝස පාට ඉටිපන්දමෙන් පත්තු කරන මේ ඉරිදා දිනට අපි කියනවා ගෞඩාටේ සන්ඩේ කියලා. ගෞඩාටේ සන්ඩේ කියලා කියන්නේ බොහොම පැහැදිලිව අපි දකිනවා ප්‍රීතියේ සතුටේ ආනන්දයේ ඉරුදිනක් හැටියට. එතකොට ප්‍රීතියේ සතුටේ ආනන්දයේ ඉරුදිනක් ලෙස අද සනිටුවන් වෙද්දී මොකක්ද මේ ප්‍රීතිය? මොකක්ද මේ ආනන්දය? ඇයි මේ අද මුළු මහත් සභාවම ලෝකයාම සතුටු වෙන්නේ, ආනන්ද වෙන්නේ? මොකක්ද හේතුව කියලා අපි කතා කරලා බලමු. ඉතින් අද දවසේදී අපි මේ ඉරුදිනත් එක්කම ඇතුළු වෙනකොට අද පළවෙනි කියවීම, දෙවෙනි කියවීම, ඒ වගේම සුවිශේෂය මේ ඔක්කොම පෙළ ගැහිලා තියෙන්නේ ඒ ආනන්දය, ඒ සතුට, ඒ ප්‍රීතිය අපිට දෙන්නට. ඉතින් ප්‍රශාන්ත පිරිමිනි, එතකොට අද ආනන්දයේ ඉරුදින හැටියට අපිට මේ කියවීම පෙළ ගැස්විලා තියෙන්නේ කොහොමද? ඔව් පියතුමනි, අද අපිට පළවෙනි කියවීම යසායා දිවස් ප්‍රසාදී තුමන්ගේ දිවසාවල 35 වෙනි පරිච්ඡේදයෙන් තමයි අපි උපුටා ගන්නෙ. මම හිතන්නේ මේ පරිච්ඡේදය අද දවසේ අපේ රටටත් බොහොම වැදගත් වෙන අවස්ථාවක්. මොකද දුකින් වේදනාවෙන් මිරිකිලා ඉන්න මිනිස්සුන්ට දෙන පණිවිඩයක් තමයි යසායා දිවසිවරයා මේ කියන්නේ. එදා ඊශ්‍රායල් ජනතාව බැබිලෝනියානු විප්‍රවාසයට අහුවෙලා මේ විදේශීය රටක දුක් විඳලා පීඩාවට පත් වෙලා කිසිම බලාපොරොත්තුවක් නැතිව ඉන්න වෙලාවක යසායා දිවස් ප්‍රසාදතුමා කියනවා මේ ජනතාවගේ ජීවිතවලට අලුත් බලාපොරොත්තුවක් දෙන කාලයක් ස්වාමීන් වහන්සේ උදා කරනවා කියලා. උන්වහන්සේ ඇස්පේන් නැත මිනිස්සුන්ට පෙනීම දෙනවා, ඇවිදින්න බැරි මිනිස්සු මෝ වගේ උඩ පැනලා ඇවිදින්නට ගන්නවා. මේ වගේ දුක් විඳින ජනතාවට, පීඩාවට පත්වෙච්ච ජනතාවට දෙවියන් වහන්සේ මහා බලාපොරොත්තුවේ දවසක් දෙන්නට උන්වහන්සේ සූදානම් වෙලා තියෙනවා. එක බොහොම බලාපොරොත්තුවේ ආනන්දයේ මොහොතක් බව අපිට ප්‍රකාශ කරනවා. වගේ උන්වහන්සේ කියනවා මේ පණිවිඩය ලෝකයාටම ගෙන යන්නට කියලා. එතකොට දැන් අපිට මේක ආනන්දයක් වෙන්නේ, මේක සතුටක් වෙන්නේ කොහොමද කියන කාරණාව ඔයගොල්ලන්ට හිතෙනවා ඇති. ඒක හරියට මේ වගේ දැන් අපි පහුගිය දවස්වල එක දිගට වැස්සයි කුණාටුවයි එකකින් ඒකට අපි පීඩා විඳිනවා. එතකොට අපි ජනතාවක් හැටියට බලාගෙන ඉන්නවා කාලගුණ වාර්තාව මොනවද අද කියන්නේ, මොනවද හෙට කියන්නේ, හෙට තත්ත්වය මොකක් වේද කියලා. එතකොට අපිට මේ කාලගුණ වාර්තාවේ අපි මේ විදිහට දුක් වෙනකොට, පීඩා විඳිනකොට අපිට කාලගුණ වාර්තාවේ කියනකොට තව දවස් දෙකකින් මේ තත්ත්වය සමනයකට පත් වෙනවා කියලා අපිට ඇති වෙන දුකක් තියෙනවා, වේදනාව දැන් අපි විඳිනවා. නමුත් අපිට ලොකු ආනන්දයක්, ලොකු සතුටක්, ලොකු බලාපොරොත්තුවක්, ප්‍රීතියක් අපි තුළ ඇති වෙනවා. මොකද තව දවස් දෙකයි අපිට මේක විඳ ගන්න තියෙන්නේ. ඒ නිසා අපිට ආනන්දයක්, සතුටක් තියෙනවා. අපි මේ දවස් දෙකකින් පස්සේ අපි අලුත් ආරම්භයකට යනවා කියන්නේ. ඉතින් මම හිතනවා මේ කියන දේත් එක්ක අද යසායා දිවස් ප්‍රසාදවරයා කියන මේ වචන ටිකත් එක්ක අපිට ආනන්දයක් දෙනවා. අපිට සතුටක් ගෙනල්ලා දෙනවා. අපිට ප්‍රීතියක් දෙනවා. මොකද අපිට දැන් බලාපොරොත්තුවක් වෙනවා. තවදුරටත් අපේ දුකට ඉඩක් නැහැ. අපේ වේදනාවට ඉඩක් නැහැ. අපේ රෝගයට ඉඩක් නැහැ. අපේ ජීවිතයේ සාපයට ඉඩක් නැහැ. මොකද දෙවියන් වහන්සේගේ රාජ්‍ය උදා වෙන්නට යනවා. ඉතින් ඒ බලාපොරොත්තුව තුළ ලැබෙන සතුට, ප්‍රීතිය අද අපිට මොනවට පැහැදිලි කරනවා. එතකොට අපි
ගීතාවලිය 146 වෙනි ගීතිකාවද තියෙනවා අපිට. ඒ ගීතිකාවෙත් අපිට මේ බලාපොරොත්තුව මේ ප්‍රීතියම අපිට අර විදිහටම ගෙනල්ලා දෙනවා. එතකොට අද ජාකබ්තුමාගේ හසුනින් මම හිතන්නේ දෙවෙනි කියවීම ගන්න. එතකොට අද ජාකබ්තුමා අපිට මොනවද කියන්නේ? ඔව් පියතුමනි, ජාකබ්තුමා අපිට මේ පණිවිඩයම තහවුරු කරනවා. දැන් සමහර වෙලාවට අපි බොහොම බලාපොරොත්තු සහගත වුණත් යම් යම් අවස්ථාවලදී යම් යම් හේතුන් නිසා යම් යම් කරුණුකාරණා නිසා අපි අධෛර්යයටපත් වෙන්නට පුළුවන්. ජාකබ්තුමා මෙතනදී කියනවා හරියට අර ගොවීන් කුඹුර වපුරලා වැස්ස බලාගෙන ඉන්නවා බොහොම විශ්වාසයෙන් ගැඹුරු ඇදහිල්ලකින්. අන්න ඒ වගේ දෙවියන් වහන්සේ ඔබේ ප්‍රශ්නවලට පිළිතුරු දෙන මොහොත බොහොම ස්ථිරයි. එනිසා බලාපොරොත්තුවෙන් ඉන්න. ගොවීන් කුඹුරු වපුරන්නේ නෑ පියතුමනි. එයාලට පුංචි හරි සැකයක් තියෙනවා නම් බොහොම ස්ථීරව තමයි ඒගොල්ලෝ මහන්සි වෙලා ඒ වැඩේ කරන්නේ. නිසා පූර්ණ විශ්වාසයෙන් තමයි දෙවියන්ට ඉඩ දීලා බලාගෙන ඉන්නේ. ඒ වගේ ස්වාමීන් වහන්සේ අද දවසේ කියනවා අපිටත් ගැඹුරු ස්ථීර විශ්වාසයකින් ඉන්න. ගැඹුරු ඇදහිල්ලකින් ඉන්න. මොකද මොන ආකාරයේ පරීක්ෂාවල් අපේ ජීවිතවලට ආවත් පුද්ගලයෝ අපිට බාධා කළත් දෙවියන් වහන්සේ අපිට දෙන ප්‍රේමය ඒ වගේම මේ ආනන්දය ස්ථිරයි. උන්වහන්සේගේ ප්‍රීතිය බොහොම ස්ථිරව අපිට ලබා දෙනවා. ඒ නිසා ඒ ඇදහිල්ල තුළ ඉන්න වෙනයම් දේවල් වලට අපිට බාධා කරන්නට ඉඩ දෙන්නට එපා කියලා ජාකබ්තුමා අපිට ප්‍රකාශ කරනවා. ජාකබ්තුමා එතකොට අපිට මේ තිරසාර විශ්වාසයක් ඇදහිල්ලක් තුළ ඉන්න කියන්නේ හේතුව නිකම්ම නෙමෙයි. දාලා යන්න එපා, අතාරින්න එපා. ඔයාලගේ දුකේදී, වේදනාවලදී, ප්‍රශ්නවලදී, කරදරවලදී දාලා යන්න එපා. මොකද දේව රාජ්‍ය උදා වෙනවා. ඒ නිසා බය වෙන්නට එපා. ජේසුස් අපිව අතාරින්නේ නැහැ. ජේසුස් අපිව දාලා යන්නේ නැහැ. අපි ඕනම දුකකදී, වේදනාවකදී, ප්‍රශ්නයකදී, කරදරයකදී ජේසුස් අපිත් එක්ක ඉන්නවා. අපිව ශක්තිමත් කරනවා, අපිව බලවත් කරනවා කියන කාරණා. එතකොට පියතුමනි දැන් අපිට යේසායා දිවස් ප්‍රසාදිවරයා කියනවා මේක උදා වෙනවා කියලා. එතකොට ජාකබ්තුමා කියනවා ප්‍රශ්නයක් නෑ, අතාරින්න එපා, බය වෙන්න එපා, ස්ථිර විශ්වාසයෙන් ඉන්න කියලා. මේ දෙක මේ කියවීම් දෙකේම අපිට මෙහෙම කියන්නේ. අද සුවිශේෂයේදී අපිට මොකක්ද මේ බලාපොරොත්තු ඉෂ්ට වුණා කියන්න අපිට සහතිකයක් තියෙනවා. ඔව් පියතුමනි, අද දවසේ සුවිශේෂය අපේ මතයතුමාගේ සුවිශේෂයෙන් ස්නාවක ජෝම්තුමා සිරගත වුණාට පස්සේ ස්නාවක ජෝම්තුමාට අවශ්‍ය වෙනවා තමන්ගේ ගෝලයින්ට තහවුරු කරන්න එන්නට තිබුණු තැනැන් වහන්සේ ක්‍රිස්තුන් වහන්සේ බව. එනිසා ස්නාවක ජෝම්තුමා ඔවුන්ගේ මේ තියෙන සැකය දුරු කරන්න ඔවුන්ව යවනවා ජේසුස් ස්වාමීන් වහන්සේ ළඟ. ගිහිල්ලා ඔවුන් ප්‍රශ්න කරනවා, ස්වාමිනී එන්නට සිටින තැනන් වහන්සේ ඔබද? එහෙම නැත්නම් අපි වෙන කෙනෙක් ගැන බලාගෙන ඉන්නද? මේක ස්නාවක ජෝම්තුමාට තිබුණු සැකයක් නෙමෙයි. නමුත් උන්වහන්සේ තමන්ගේ ජනතාවගේ සැකය තහවුරු දුරු කරන්නට, ඒ ජනතාවට ජේසු ගැන තියෙන විශ්වාසය වැඩි කරන්නට ගත්තු පියවරක්. මේ ජනතාව ගිහිල්ලා ජේසුගෙන් ප්‍රශ්න කරනකොට උන්වහන්සේ බොහොම ලස්සනට ඒකට පිළිතුරු දෙනවා. උන්වහන්සේ කියනවා බලන්න අවට වෙන දේවල්. අන්ධයෝ පෙනීම ලබනවා, කුරුන් නැවිදිනවා, සිරගත වූවන් මිදීම ලබනවා, දුකින් වේදනාවෙන් ඉන්න හැම කෙනෙක්ම ජේසු ළඟට ඇවිල්ලා සුවපත් වෙනවා. ජේසු ළඟට ආපු හැම කෙනාම පියතුමනි උන්වහන්සේගේ සුවය සැනසීම අත්දැක්කා. එනිසා මේක තමයි ලොකුම බලාපොරොත්තුව. ජේසු කියනවා වෙන දෙයක් නෑ. අපේ ජීවිතවලට විවිධ පුද්ගලයෝ විවිධ දේවල් දෙයි. නමුත් ඒවා තුළ දෙවියන් වහන්සේ අපිට දෙන ස්ථීර ප්‍රීතිය, ආනන්දය අපිට හම්බෙන්නේ නෑ. උන්වහන්සේ තමයි බලාපොරොත්තුව. උන්වහන්සේ ළඟට එන මිනිස්සුන්ව උන්වහන්සේ සැබෑ ප්‍රීතියෙන් සතුටින් පුරවනවා. එනිසා උන්වහන්සේ කෙරේ විශ්වාස කරන්න, උන්වහන්සේව අදාහගන්න, උන්වහන්සේගේ ආගමනය වැළඳ ගන්නට කියලා පියතුමනි අද දවසේ අපිට මතක් කරනවා. හොඳයි. ඉතින් අපිට හරිම ලස්සන
සතියක් උදා වෙනවා. දේව රාජ්‍යයේ පිවිසුමත් එක්කම ජේසු අපේ රාජ්‍ය කුමාරයාණන් ලෙස අපි පිළිගන්නකොට උන්වහන්සේව අපි ස්වාමීත්වය දෙනකොට අපි උන්වහන්සේ අපට රාජ්‍ය උදා කරලා ඉවරයි. අර දුන්න බලාපොරොත්තු ඉෂ්ට වෙලා ඉවරයි. මේක තමයි ආනන්දය. මේ ආනන්දය තුළ අපි අද ඇතුළු වෙමු. ජේසුත් එක්ක. ජේසුව අපේ රජාණන් හැටියට පිළි අරගෙන ඒ රාජ්‍යයට ඇතුළු වෙනකොට අර අපේ ජීවිතයේ දුක්, වේදනා, ප්‍රශ්න, කරදර මේ හැම දෙයකටම ජේසු තුළ පිළිතුරක් තියෙනවා. දේව රාජ්‍යයේ උදාව අපේ ජීවිතයේ දුක පහ කරන, වේදනාව පහ කරන, අපේ ජීවිතේ කලකිරීම ඉවත් කරන, අපේ ජීවිතේ ප්‍රීතිය, සතුට, සමාදානය, ශාන්තිය උදා කරන්නක් බවට පත් වෙනවා. ඉතින් මේ දේව රාජ්‍යයට පිවිසෙන්න අද ඔබට ආරාධනාවක්. ජේසුත් එක්ක මේ ඇතුළු වෙන්නේ ඔබ උන්වහන්සේගේ රාජ්‍යයට, උන්වහන්සේගේ උපත තුළ ප්‍රීති වෙන්නට, සතුට වෙන්නට, ඒ උපත තුළ ඔබත් අලුතෙන් ආය මේ රාජ්‍යයේ කොටස් කරවන්න හැටියට ඉපදෙන්නට ඔබට ආරාධනාවක්. ඒ ප්‍රීතිය අපි භුක්ති විඳින සතියක් බවට මේ සතිය පත් කරගමු. යේසු පිටයි.